වසර කිහිපයකට කලින් ඉඳන් කරලියේ පිනුම් ගහපු කෙනෙක් තමයි මේ වික්ටර් රත්නායක කියන්නේ. ඉතින් ඔහු ගැන මේ දවස්වල කිසිම තොරතුරක් නැහැ. ඒ වුණාට අපි හොයලා බැලුවා ටිකක් ඔහු මේ දවස්වල මොකද කරන්න කියලා. ඉතින් වික්ටර් රත්නායක කියන්නේ මීට වසර කිහිපයකට කලින් එහෙම නැත්නම් ඕගොල්ලොන්ගේ හිතේ ඇඳිච්ච ගී චරිතයක් ඔහුගේ සින්දු ඔබ අපි අදටත් අහනවා රස විඳිනවා විරහව කඳුල වේදනාව ආදරය මැද ඔහුගේ ගීත අපි අදටත් රස විඳිමින් පවතිනවා සහ අපේ ජීවිතවලටත් ඒ ගීත ගොඩක් සම්බන්ධයි සමීපයි. ඉතින් එහෙම කලාකරුවෙක් කොහොම අමතක කරන්නද? ඉතින් ඔහු ගැන අපි සොයා බැලුව කරුණු වලට අනුව ඔහු මේ වෙලාවේ ඉන්නේ ඉතාමත් සුවපත් තත්වයකින්. පහුගිය කාලේ රෝගී තත්ත්ව පොඩි තිබ්බලු. ඒ වුණාට මේ දවස්වල ඉතාමත් සුවෙන් එතුමා තමන්ගේ ජීවිතයේ ඉදිරි කටයුතු කරගෙන යනවා. මේ වෙනකොට විශාල පිරිසක් එතුමා බලන්න යනවා. ඒ වගේම අපිට සේවය කරපු රටට සේවය කරපු කලාකරුවෙක් විදියට අපි මෙතුමාව ඉතාමත් ගෞරවයෙන් සුවපත් වෙන්න කියලා තියෙන ලෙඩ රෝග සුවපත් වෙන්න කියලා වගේම ඉදිරියේදී ලෙඩත් කරදරයක් නැතුව අපිත් එක්ක ගොඩාක් කල් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පහුගිය දවස්වල ඔහුගේ ජන්මදිනයකුත් යෙදුණා. ඉතින් ඒ ජන්මදිනයේ උත්සවාකර්ෂයෙන් එතුමා සමරලා තිබ්බා. ඉතින් කාටවත් ණය නැති කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ දරුවන්ටවත් කරදරයක් නැතුව වැඩ ටික කරගෙන ඉන්න කලාකරුවෙක් විදියට දකින්න පුළුවන් මේ කලා ලෝකයේ ඉන්න කලාකරුවෝ අතර. ඉතින් ඔයත් වික්ටර් රත්නායක මහත්තයාගේ සින්දුවක් අහලා තියෙනවා නම් වික්ටර් රත්නායක මහත්තයාට කැමති නම් ලයික් එකක් දාන්න. වීඩියෝ මේ වගේ දිගටම බලන්න ඕන නම් ඔයා channel එක subscribe කරලා notification all කරලා තියාගන්න. ඉතින් මොකද හිතන්නේ ඔයා වික්ටර් රත්නායක මහත්තයා ගැන? යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ජය වේවා.